කොහොමද ඔයාලට? අපි අද ලංකාවේ තියෙන රසම චොක්ලට් ක්‍රීම් බ්‍රෑන්ඩ් එක මොකක්ද කියලා ඔයාලට කියන්න යන්නේ. අපි එහෙනම් වීඩියෝ එකට යමු. අපි ළඟ අද තියෙනවා බ්‍රෑන්ඩ් 6ක බිස්කට්. මංචි, ආපිකෝ, උස්වත්ත, සන්රිච්, මෙලිබන්, චෙරිෂ්. දැන් කියන්න බලන්න අපි මොකද්ද ඉස්සෙල්ලම රහ බලන්න. මට හිතාගන්න බැහැ නිකන්. කරමු. ඊනි මීනි මයිනි මෝ. උස්සත්. හරි. අපි මුලින්ම එන උස්සත් බිස්කට් එකේ රස බලමු. හය. මේක ටිකක් මේ හොඳ සොෆ්ට් එකකට තියෙනවා. ඒක තමයි. බිස්කට් එකේ චොක්ලට් රහ ගොඩක්ම නැහැ. ක්‍රීම් එක චොක්ලට් රහ ගොඩක් අඩුයි. ඊළඟට අපි බලමු චෙරිෂ්. ඊළඟට චෙරිස් එකේ රස බලමු. ඒකත් කලින් එක වගේම තමයි. හැබැයි මේ ඒ වගේම සෝෆ්ට්. ඒ ගානටම වගේ බිස්කට් එකේ චොකලට් රස එනවා. ඒ ගානටම වගේ ක්‍රීම් එක රස එනවා. හැබැයි ඒකට වඩා පොඩි චොකලට් රසක් වැඩිපුර දැනෙනවා. ඔයාලට මොකද දැනෙන්නේ? චොක්ලට් කහනවා හොඳයි. දෙයිද මේක. මාරු. පරිමහාන මේ විදියට මේක. දැන් රස බලමු. ආපිකෝ. මේක ගොඩක් දෙනෙක් දැකලත් නැතුව ඇති මේ බිස්කට් එක. ඒක ආප්කෝ එරග. අපි මේ බිස්කට් ගැන හොයන්න යනකොට තමයි අපි දැක්කේ මේ ආපිකෝ එකෙත් මේ චොකලට් ක්‍රීම් බිස්කට් එකක් තියෙනවා කියලා. අපි බලමු මේකේ රස. අපි කලින් රස බලලා නැහැ. ඒක කලින් දෙකටම වඩා ටිකක් තද ගතිය වැඩි. ටිකක් හයියයි. යහයි. මේක මේ අකුපාට. අපි බලමු අන්තිම මොකද්ද රසම කියලා. ඊළඟ රස බලමු. මංචි බිස්කට් එක. මේ කපන ගන්නවා ඔයගොල්ලන් දෙයක් කියන්න. මම මේකෙන් මේ බ්‍රෑන්ඩ් එකෙන් ජුලුක්ස් කාලේ. මේක ලස්සන. ඒක මුලින්ම කනකොටම හොඳ රසක් එනවා. බිස්කට් එක හොඳ චොකලට් රහ එනවා. ක්‍රීම් එක හොඳ චොකලට් රහ එනවා. හොඳ සොෆ්ට් එකට හැපෙනවා. ඒ වගේම රහයි. අපි අන්තිම බලමු. දැන් අපි ගමු සන්. හරි. සන්රිච් බ්‍රෑන්ඩ් එක. ඉතින් මම ගත්ත බිස්කට් එක දුන්න ටිකක් අනිත් ඔක්කොම කාලා මේක කනින්ද පොඩි ටික වෙනස් ගහක් එනවා. ඒක චොකලට් රහ ඇත්තට එන්නේ. මම ඔක්කොටම සාපේක්ෂව වෙනස් රහක් එනවා මේක. අපි අන්තිමට බලමු. අපිට දැන් ඉතුරු වෙලා තියෙන්නේ මෙලිබන් බිස්කට් එකේ රස බලන්න. මම ටෙරිෂෙන් කාල් කියනවා. රහම රස වේෆර්. ඕගොල්ලොත් ඒ ගිහින් ගන්න. ඒක තව රහවල් තියෙනවා. ලෙමන් තියෙනවා, ඔරේන්ජ් තියෙනවා. ඒකේ ඒකට කියන්නේ රීල් කියලා. රීල් ඔරේන්ජ්, රීල් ලෙමන්, රීල් චොක්ලට්. රීල් චොක්ලට් එක දාලා මම ගෑවේ වේෆර් දිහාදී හර රහයි. මේක රස බලන්න. රසයි. අපි දැන් කියන්න යන්නේ අපි මේ කාලා බලපු බිස්කට් වර්ග 6න් රසම බිස්කට් එක මොකක්ද කියලා. පුතා කියන බලන්න මේ 6 ඔයාට වැඩිම රස දැනෙන බිස්කට් එක මොකක්ද? මංචි. එයාට වැඩිම රස දැනලා තියෙන මංචි වල. හරි. අපි බලමු එයාට දෙවණියට වඩා රස දැනුනේ. මෙලිබන්.
එයාට දෙවෙනියට වැඩිම රස දැනලා තියෙන මැලිබන් බිස්කට් එක. එතකොට ඔයා තුන්වෙනි තැන දෙන්නේ මොන බිස්කට් එකකටද? දෙකක්. දෙකක් කියන්නකෝ. උස්වත්තයි චෙරිස් වලටයි තමයි තුන්වෙනි තැන දීලා තියෙන්නේ. ඇත්තටම මේ ඒක ටිකක් හරි. ඒ කියන්නේ මංචේක රහයි චොකලට් රහක් තිබ්බා, බිස්කට් එක රහක් තිබ්බා. මංචේකට වඩා චුට්ටක් චොකලට් රහ අඩුයි මෙලිබන් එකේ. එතකොට මේ උස්වත් එකේ ඇත්තටම මේ රහ චොකලට් රහයි ප්‍රන් රහයි හොඳට එනවා. මම චෙරිස් එකටත් කැමතියි. මොකද චෙරිස් එක හොඳ සොෆ්ට් බිස්කට් එක. ටිකක් කන්න ආස හිතෙනවා. ඉතින් උස්වත් එක වගේ වසෝ. උස්වත් එකක් සොෆ්ට්. එතකොට අපි මමත් එකඟයි කියපු එකට ඉතින් තුන්වෙනි තැන අපිට මේ දෙකටම දෙන්න පුළුවන්. එතකොට ඉතින් අද අපි මේ කාපු බිස්කට් 6 රසම බිස්කට් එක තමයි මංචි චොකලට් ක්‍රීම් බිස්කට්. එහෙනම් අද අපි ගිහින් එන්න. ඕගොල්ලෝ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. මේ වගේ වීඩියෝස් ඉස්සරහටත් ඕගොල්ලෝ බලන්න කැමති නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් අලුත් වීඩියෝ එකේ හම්බෙමු. Bye bye. Please subscribe to our channel. Click the bell icon, like, comment and share. Thanks for watching. Bye bye.